පලාලෝකේ රැජින කිව්වත් වැරද්දක් නැති තරමට පෝෂණය දෙන මම තමයි මුරුංගකොළය. ඉස්සන්ගේ කකුළුවන්ගේ සැරමැකෙන්න අහුරක් දාගත්තට මගේ ඇත්තම ගුණ ගැන ගොඩක් අය දන්නේ නෑ. පසුගිය දවසක මං ගැන පරීක්ෂණයක් කරපු කණ්ඩායමක් හොයාගත් දේ ඇසුවොත් ඔබ පුදුම වෙයි. අපේ අනිත් පෝෂක ආහාර හා මුරුංගකොළ සසඳා බලපු මේ දේවල් ඔයාලා විශ්වාස කරයිද? නිවිතිවලට වඩා 25 ගුණයක යකඩ වගේම බිත්තරවලට වඩා සිව් ගුණයක ප්‍රෝටීන් මගේ ළඟ තියෙනවා. ඒ විතරක් නෙමෙයි මුරුංගාකොළ යුෂ කෝප්පයක් ඇතුලේ කිරි කෝප්ප 80ක ගුණ තියෙනවා. ඒ වගේම කෙසෙල්වල වගේ 15 ගුණයක පොටෑසියම් වගේම කිරිවල වගේ 17 ගුණයක කැල්සියමුත් තියෙනවා. යෝගට් වල වගේ 9 ගුණයක් ප්‍රෝටීන් වගේම කැරට් වගේ 10 ගුණයක් විටමින් A මන් ළඟ තියෙනවා. ඒ වගේම දොඩම් වල වගේ 12 ගුණයක් විටමින් C මන් ළඟ තියෙනවා. මං ගැන කියන මේ අමුතු කතා අදහන්නත් බැරි අපූරු කතා නේද? කිසිදු රසායන පොහොරක් නැතුව ස්වභාවිකවම වෙන මුරුංගා ශාකයේ කොළ සැබවින්ම සෞඛ්‍යවාසී රසක් අත්කර දෙන සුපිරි බහුකාර්ය ආහාරයක් කිව්වොත් නිවැරදි. ප්‍රතිශක්ති වර්ධක ගුණති එය ප්‍රදාහනාශක ගුණයනුත් යුක්තයි. ඇස්පෙනීම වර්ධනය කරලා දෙනවා. ගැබිණි මව්වරුන්ට හා ලදරුවන්ට අවශ්‍ය පෝෂණය ලබා දෙනවා. එය මුලින්ම ලදරුවන්ට ඝන ආහාර ලබා දීමේදී එකතු කළ යුතු සුවිශේෂී ආහාරයක් ලෙස නම් කරපු එකක්. මුරුංගා කොළ පිළිකානාශකයක් ලෙසත් ක්‍රියාත්මක වෙනවා. උදරේ ગેස්ට්‍රයිටිස් තුවාල වලින් සෑදෙන පිළිකා, සමේ මෙලනින් ඇති කරන ශෛලවල පිළිකා, ඒ වගේම අක්මා හා පෙනහළු පිළිකා වලටත් මුරුංගා කොළ වලින් වැටබඳිනවා. ඒ විතරක් නෙමෙයි, සිරුරේ සීනි මට්ටමත්, හදවත් රෝග, කොලෙස්ටරෝල් හා රුධිර පීඩන මට්ටම පාලනය කරන්නත් මුරුංගා කොළ උපකාර වෙනවා. අස්ථි හා දත් ශක්තිමත් කරනවා. ඒ මගින් වියපත් වන විට ඇතිවෙන ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග තත්ත්ව වළක්වනවා. ජීර්ණ පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වයට සහාය වෙන අතර සිරුරේ බරත් පාලනය කර දෙන්න මුරුංගා කොළ වලට පුළුවන්. ඒක නිසා ඒ නිර්මාංශිකයින්ට ඇතිවිය හැකි පෝෂණ ඌනතා සපුරන්නක් කිව්වොත් හරියි. තරුණියන්ගේ රුව වඩවමින් මනාව හිස කෙස්වවන්න මුරුංගා කොළ සමත්. තුවාල, ගෙඩි හා සමේ ආසාදන සුවපත් කරමින් මුහුණේ ඇතිවෙන වියපත් රැලි මකා දාන්නත් මුරුංගා කොළ වලට පුළුවන්. ඒ මගින් වයසින් ආපස්සට යන පෙනුමක් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි, මුරුංගා කොළ කියන්නේ මානසික සෞඛ්‍යත් වර්ධනය කර දෙන එකක්. මුරුංගා කොළ මැල්ලුමක්, ව්‍යාංජනයක්, බෙදුමක් විදිහටත් ආහාරයට ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, අමුකොළ විෂත් පානය කරන්න පුළුවන්. මුරුංගා කොළ මද පවනේ වියලලා කුඩු කරලා තේ පානයක් විදිහට සකස් කරගන්නත් අපිට පුළුවන්. මුරුංගා කොළ කුඩු දිනපතා ආහාරයට දින 90ක් යොදාගත් පිට විශ්මිත ප්‍රතිඵල ලැබුණු බව පරීක්ෂණ කණ්ඩායමක් විසින් සොයාගෙන තියෙනවා. ඒ මගින් ලැබුණු ඵලදායීත්වයේ ප්‍රතිඵල ඔවුන් ප්‍රතිශත විදිහට මෙහෙම ඉදිරිපත් කරලා තිබුණා. රුධිර වාහිනී 55යි, අක්මාව 65යි, වකුගඩු 54යි, මොළයේ 34යි. ඉතින් මේ තොරතුරු වලින් අපිට වටහා ගන්න පුළුවන් වඩවටත් මුරුංගා කොළ ආහාරයට ගැනීමෙන් අපේ ශාරීරික මානසික සුවය මනාව රැක ගන්න ඉබේම පිටුවහලක් ලැබෙනවා කියලා නේද?